සුබ දවසක් මගේ යාළුවන්ට. මගේ පුංචිම පුංචි බ්ලොග් එකට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. හැමෝම දන්න ඒත් නොදන්න අයත් ඉන්නවා. මේ තමයි ගම්මිරිස්. හැම පළාතෙම හැදෙන්නේ නැති වුණාට සමහරක් පැතිවල මේ ගම්මිරිස් හැදෙනවා. ඉතින් දස් වලින් කඩලා මෙන්න මේ විදිහට තමයි පාගන්නේ. දැන් පාගන මැෂිනුත් තියෙන නිසා කකුලෙන් පාගනවා බොහෝ දුරට අඩුයි. මේ වගේ පාගලා ඔය තියෙන නම් බාගෙට පාගපුවා මේවා දෙපාරක් තුන් පාරක් පාගලා නටු හොඳට අයින් කරගන්න ඕනි. ඊට පස්සේ වේලලා තමයි අපි කඩවල් වලට දෙන්නේ. අවුරුද්දට එකපාරක් හැදුණා වුණත් ගම්මිරිස් සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. ඕනිම සරු පසක මේ ගම්මිරිස් හැදෙනවා. පාගලා ඉවර වුණාට පස්සේ මෙන්න මේ වගේ නටු ටිකක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඉතින් ගම්මිරිස් ගැන නොදන්න අය තමයි මම මේ චූටි ව්ලොග් එක ගෙනාවේ. සුබ දවසක් ඔයාලට.